හායි ඔයාලද සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එක. අද වීඩියෝ එක කතා කරන්නේ කොහොමද 13000ක් විතර යන GTA 5 එක කොහොමද නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි මේක Roxys එකෙන් වගේ ගත්තොත් ඩොලර් ගාණක් ගෙවන්න ඕන යම්කිසි. ඒ නිසා අපි මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ දැන් අවුරුද්දකට විතර කලින්. අපි අද වීඩියෝ එක කතා කරමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාගේ PC එකට Steam කියන app එක ඩවුන්ලෝඩ් කරගන්න. මීට කලින් වීඩියෝ එකක් දැම්මා ෆ්‍රී ගේම් ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එකේ අපි කියලා දුන්නා කොහොමද Steam එකේ account එකක් හදාගෙන Steam app එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ Steam app එකත් එක්ක අපිට Steam tool කියලා තව පොඩි app එකක් අවශ්‍ය වෙනවා. අපි බලමු දැන් අන්න ඒක කොහොමද අපේ PC එකට install කරගන්නේ කියලා. ඒකට මේක virus guard එහෙම off කරලා ඔක්කොම install කරන විදිහ අපි screen video එකේ ඉල්ලලා දානවා. කොහොමද මෙන්න මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. හරි ඔයාලා මුලින්ම එන්න ඕනේ මෙන්න මේ Steam tool කියන වෙබ්සයිට් එකට. එතනට ඇවිල්ලා ඔයාලා මේක Chinese වලින් දෙනවා. මෙතනින් ඔයාලා translate කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන මේ නිල් පාට එක උඩ තමයි අපි ක්ලික් කරන්න ඕන. එතනින් අපිට කෙලින්ම යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන නම් ඔයාලා translate කරගන්න නැත්නම් track find පුළුවන්. මොකද මේ විතර පළවෙනි එක උඩ තමයි ඔයාලා ක්ලික් කරලා downloading කරගන්න ඕන. මෙන්න මේ download and install කියලා මෙතන තියෙන්නේ. ඒතර ඔයාලා පුළුවන් ගොඩක් ලේසියෙන් මෙන්න මෙතනින් මේක setup file එක මේ විදිහට download කරගන්න. මෙන්න මේ වගේ එකක් තමයි download වෙන්නේ. මම දැන් download කරන්නේ නැහැ. මම කලින් download කරලා තිබ්බ නිසා. අර බලමු දැන් මේක installing කරගන්නේ කොහොමද කියලා. හරි මෙන්න මේ වගේ setup file එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙන්න මේක open කරද්දී අපිට security වලින් case එකක් එනවා. අපි ඒකේ හින්දා ඔයාලට setting වලට ගිහිල්ලා ඒතර ඔයාලට බලන්න මෙන්න මෙතනදී මේ Windows security කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට මේ ටික on කරලා තියෙන ඒවා off කරගන්න ඕනේ. මම දැන් off කරලා තියෙනවා. මෙතනින් මේක turn off කරගන්න. මෙතන manage setting වලට ගිහිල්ලා ඔයාලට බලන්න මේ ටික turn off කරගන්න. එතකොට අපේ security off වෙනවා. ඊට පස්සේ ඒත් හරිය නැත්තම් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ allow thread කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලට මේ මෙතන පොඩි මේකක් තියෙනවා. ඒ කියන්නේ අපි open කරාට පස්සේ මෙතනට එනවා. එතකොට ඔයාලට මෙන්න මේක උඩ තියෙන මෙතනින් allow කියලා එකක් තියෙනවා. අන්න ඒ allow කියන එක දුන්නාම ඔයාලට පුළුවන් මේක දිගටම මේ වැඩේ කරගෙන යන්න. එතකොට මෙන්න මෙතනදී කරන්න අපි දැන් මේක open කරගන්න ඕන. අපි මේක open කරද්දී මේ වගේ yes no button එක එනවා. අපි සාමාන්‍ය පරිදි මේක install කරන් තියෙන next step එක දීලා. මම install කරනවා ඉතින් මේ මම දැන් install කරලා තිබ්බ කලින්. එතකොට මේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Steam tool කියලා එකක් තියෙනවා. සහ මෙන්න මේ වගේ පොඩි නිකන් ලා පාට icon එකක් තියෙන පොඩ්ඩක් blur වෙලා වගේ එකක් තියෙනවා. එතන මෙන්න මේකෙන් තමයි අපි වැඩේ කරන්න යන්නේ. ඊට පස්සේ මේ දැන් මෙතනදී අපි GTA 5 එක ගැන කතා කරමු මුලින්ම. ඊට පස්සේ මම අද කියන්න ඔයාලට වෙන ගේම් downloads කරන්න කොහොමද කියලා. අපිට අවශ්‍ය වෙන මෙන්න මේ වගේ file set එකක් ඕන. දැන් මම GTA 5 එකට මෙහෙම අරගෙන තියෙනවා. මම මේක ගන්න හැටි කියන නැත්නම් ඔයාලට පුළුවන් description එකේ link එකේ තියෙන Telegram channel එක ගන්න. එතනින් ගිහිල්ලා ගොඩක් ලේසියෙන් මේක ෆයිල් එක මෙතනින් මේ ෆයිල් ටික ලේසියෙන් ඔයාලට ගන්න පුළුවන් Telegram channel එක හරහා. මොකද මේ ෆයිල් ගන්න කියන ගේමක් දෙන්න ඕනේ. කියන්නේ අර අපි නිකන් mod එකක් install කරනවා වගේ. ඒතර මෙන්න මේ වගේ මේ ෆයිල් ටික තියෙනවා. මම ඔයාලට අන්තිමට වීඩියෝ කියලා දෙන්නම් කොහොමද මේ ෆයිල් ටික වෙන ගේම් එකකට එවත් ගන්න කියලා. දැන් මෙතන ඔයාලා control ඒක දාලා එඩි ඔක්කොම select කරගන්න. හරිද? ඊට පස්සේ මේක ඔයාලට බලන්න මේක මේ විදිහට copy කරලා මෙයා drag and drop කරන්න මෙන්න මේ අපේ අර tool එක වගේ එකට අර blur වෙලා වගේ තියෙන එකට. හරිද? මේක නෙමෙයි blur වෙලා තියෙන එකට ඔයාලට පුළුවන් මේ drag and drop කරගන්න. ඊට පස්සේ ඔයාලා මේක right click කරලා right click කරාට පස්සේ ඔයාලා බලන්න ඕන තැනක් තියෙනවා. මෙන්න මෙතන මේ Steam option කියන එකේ මෙන්න මේ ටික් තුන ඔයාලා අනිවාර්යෙන්ම on කරලා තියන්න ඕන. සහ මෙන්න මෙතනින් තියෙනවා Steam selection මොකක්ද තියෙනවා. අන්න එතන ඒක disable කරලා game disable updates කියන එක ඔයාලා අනිවාර්යෙන් ටික් එක දාලා තියන්න ඕන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ right click කරලා ඔයාලා බලමු ඔයාගේ Steam app එක open කරගන්න. මේ විදිහට. මගේ දැන් Steam app එක මෙතන ඔයාලා ඉස්සෙල්ලා open කරලා තිබ්බනම් Steam app එක කෙලින්ම මේ restart කියලා තමයි ඉන්නේ. දැන් මම Steam app එක open කරලා තිබ්බේ නැති හින්දා තමයි large Steam app කියලා තිබ්බේ. හරි මේක ටිකක් වෙලා අපි ඉන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අපි Steam app එක login වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට කරන් දෙන්නේ මෙන්න මේකේ login වුණාට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතන library කියලා එකක් තියෙනවා. අනේ library කියන එකට යන්න. හරිද? library කියන එකට යන්න. අනේ library කියන එකට ගියාට පස්සේ දැන් මෙන්න මේ විදිහට ඔයාගේ අදාළ GTA ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන ඔයාලා install කරද්දී මේක installing කියන එක දෙන්න තියෙනවා. එතකොට මෙන්න මෙතනදී දැන් අර මගේ දැන් 100 කට install කරන්න දෙන්නේ නැහැ මේක. මේ GB 60යි මගේ space තියෙන මේක GB 93ක් තියෙනවා. හරි එතකොට මේ ඔයාලගේ 100ක විතරයි මෙතන import වෙන්නේ. මම කියලා දෙන්නම් කොහොමද අර අනිත් drivers ටික මෙතන දාගන්නේ කියලා. මොකද ඒකත් අපිට වටින නිසා.
මොකද ඔයාලට 100ක ඉඩ මදි නම් අපිට අනිත් ඩ්‍රයිව් එකකට උනත් මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. Steam කියන එකට යන්න. මෙතනින් setting කියන එකට යන්න. setting කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් storage කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. එතන ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් add drive කියලා icon එකක් තියෙනවා. අන්න ඒ add drive කියන icon එක උඩ ක්ලික් කරන්න. එතකොට මුලින්ම D100 එක නම් ඔයාගේ අනිවාර්යෙන් 100 එක තියෙනවා. 100 ක ඉඩ මදි නම් ඒගොල්ලෝ D එක දාලා දෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාගේ D එක තිර මදි කියමු. D එක තිර මදි නම් ආයි මේ add drive කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් අදාළ අනිත් drive එකක් දාගන්න. දැන් මම මේ විදිහට E එක දාගත්තා. එහෙනම් මෙතනින් සිලෙක්ට් කරන්න ඕනෙත් නැහැ. අපිට එතනින්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ස්ටෝල් කියන එකට ගිහලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ වගේ එකක් දෙන්න. දැන් මගේ 100 ක ඉඩ මදි කියලා කියනවා. එතකොට මම D එකට දැම්මම මගේ මෙතන ඉන්ස්ටෝල් කියන එක දෙන්න තියෙන සරලවම මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු කොහොමද මේ Steam එකෙන් මෙන්න මේ GTA 5 කරන්න වෙන ගේම් එක ගොඩක්ම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒතර අපිට මෙන්න මෙතෙන්දී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන් අර ෆයිල් ටික තියෙනවා නා. අන්නේ ෆයිල් ටික ගන්න එක තමයි ගේමක් තියෙන. අපි මෙතෙන්දී හැම Steam වලට ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ගේම් එකට දාලා Steam එකේ තියෙනවා. අන්න ඒකට අදාළ API එකක් තියෙනවා. ඔන්න API එක අපි කොපි කරගන්න ඕන. ඔන්න API කොපි කරගෙන ගිහලා වෙබ්සයිට් එකක් දාන්න මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ. අන්න එතෙන් ගිහලා පේස්ට් කරලා ඔයාලට පුළුවන් ගොඩක්ම ලේසියෙන් ඔයාගේ ගේම් එකට අදාළ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න. අන්නේ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගෙන අර විදියට drag and drop කරලා ගොඩක්ම ලේසියෙන් මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන්. අපි ස්ක්‍රීන් වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද මෙන්න මේ වැඩේ කරගන්නේ කියලා. දැන් බ්‍රවුසර් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ අපි මුලින්ම දැන් Steam එකේ තියෙන ගේම් එකේ ID එක ගන්නවා. ID එක ගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ ඒකට එන්න Steam DB කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක link එක පල්ලෙහා දාලා තියෙනවා. ඒක නිකන් මම පල්ලෙහාම වගේ දාලා තියෙන්නේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකේ බලන්න ගොඩක් දුර ඩිස්ක්‍රිප්ෂන් එකේ නැති වෙන ඉඩක් තියෙනවා. පොඩි සීන් ටිකක් තියෙනවා මේ දැස්වල. එතකොට මේ ඔයාලට පුළුවන් මුලින්ම මේ අවශ්‍ය ගේම් එක ඔයාලට මෙතනින් සර්ච් කරගන්න. හරිද? එතකොට මේක අපිට ID එක දෙනවා මේ විදිහට. මෙන්න මේ ID එක කොපි කරගන්න මේක ඇතුළට ගිහලා අපිට කොපි කරගන්න පුළුවන්. හරිද මෙහෙම. නැත්නම් අතනින් කෙලින්ම කොපි කරගන්න පුළුවන් මේ ලොකු සීන් එකක් නෑ හරිද? ඉතින් අපි මේ ගේම් එකේ ID එක කොපි කරගත්තා. ඊට පස්සේ අපි යන්න ඕන තව ටූල් එකක් තියෙනවා. අන්න මෙන්න මේ ටූල් එක IB hub කියලා එකක් තියෙනවා. මේක අර එක එක වෙබ්සයිට් තියෙනවා. හරිද? මේ කියන්නේ අර අපි දැන් අර මොඩ් ඩවුන්ලෝඩ් කරනවා වගේ සීන් එකක්ම තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කියන එකට යන්න. ගොඩක්ම ලේසියෙන්. එතකොට මෙතනින් ඩවුන්ලෝඩ් now කියන එක දීලා අර ෆයිල් එක අදාළ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අර නිකන් මොඩ් එකට ඩවුන්ලෝඩ් කරන විදිහට. අපි වැඩේ කරලා Steam ආරාම මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. අපි කලින් කිව්ව තුන විදිහට මෙතනින් අපිට තියෙන මෙතන ෆයිල් ටික අරගෙන මේකට අර මෙන්න මේ ටූල් එකක් වගේ මෙන්න මේකට. හරිද? බ්ලර් වෙලා තියෙන එකට අපිට තියෙන මේක ඉම්පෝර්ට් කරන්න. කියන්නේ drag and drop කරන්න විතරයි තියෙන්නේ. එතකොට කෙලින්ම අපිට අදාළ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි අපි අද වීඩියෝ කතා කරේ කොහොමද මේ Steam app එක use කරලා ගොඩක්ම ලේසියෙන් නොමිලේ games download කරගන්න කියලා. මෙන්න මේ වීඩියෝ ගොඩක් කට්ටිය GTA 5 එක ආපු ගාම වගේ ඉල්ලලා තිබ්බා. එතකොට මේ Steam app එකේ මම කලින් වීඩියෝ එක දාලා තිබ්බා කොහොමද අර නොමිලේ ඒගොල්ලෝ දෙනවා ටික කාලයකට සමහර කාලවල වලට. අර එතකොට ගොඩක්ම ලේසියෙන් අපිට download කරන්න පුළුවන් වෙබ්සයිට් පහක් විතර අපි කතා කරා. කලින් වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. උඩ කාඩ් එක ගන්න බලන්න පුළුවන් ඔයාලට. එතකොට අපි ඉස්සරහ වීඩියෝ එකකින් games පිළිබඳ වීඩියෝ කියන බලාපොරොත්තු වෙනවා. මොකද games වීඩියෝ ගොඩක්ම views ගිහිල්ලා ගොඩක්ම ට්‍රෙන්ඩ් අප් වෙලා තියෙනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම ගොඩක් ඔඩියන්ස් එකක් මම හිතනවා ගේම්ස් ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා. ඒකින්ද අපි ඉස්සරහ වීඩියෝ වලින් ගොඩක්ම මේ වගේ බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් අර channel එක subscribe කරලා like එක දාලා share කරලා දාන්න අමතක කරන්න එපා. හරිනම් අදට අපි වීඩියෝ අවසන් කරමු. අලුත් වීඩියෝ එකක් ගමු. Thank you.